අයිබෝන් ගයිස් මේ වගේ ආසම channel එක වවුලල්K TV එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ ටික බලන්න. බලන්න පොඩි කාලේ මේ වැඩේ කරලා තියෙන අය බොරු කියන්න ඕනේ නෑනේ මම නම් කරලා තියෙනවා. බලන්නකො ගයිස් ඇඳලා තියෙන චිත්‍රයට පණ පවලා තියෙන්නේ කොහොමද කියලා ඇත්තටම සුපිරිනේ. මං ඕනට්ටුවක් කළනවා ඔයා නම් මෙන්න මේ ගැජමැටික් එක ජීවිතේට දැකලා නැහැ. බලන්නකො මල්ලේ දාගෙන යන්න පුළුවන් සුපිරි පුටුවක් මීට කලින් දැකලා නැහැ නේද? ඇත්ත කියන්න ඔයාලා ඔය රස කර කන සබන් කැට තියෙනවානේ. ඒ වගේ කැටයන් දාන්න හැටි දැකලා තියෙනවද? ඔන්න අද බලා ගන්නකො ගයිස් සබන් කැට එක කැටයමක් දාන්නේ කොහොමද කියලා. මේක ජීවිතේ පළවෙනි පාරට දාගෙනව නම් දාමු ලයික් එකක්. බලන්නකො ළමයි මහා පරිමාණ ආහාර හදන කර්මාන්ත ශාලාව බිත්තර කඩන්නේ කොහොමද කියලා. ඇත්තට මේක නම් සුපිරි ක්‍රමයක් නේ. බලන්නකො ළමයි පලාමිටිය තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව පැක් කරන්න හදාගත්ත සුපිරි ස්මාර්ට් ක්‍රමයක්. ඇත්තට මේක හොයාගත්ත එක්කෙනා නම් සුපිරි මොලකාරයෙක් වෙන්න ඕනේ. තාමද වීඩියෝ ලයික් එක එක්ක ගමන් කටට කෙල උන්නන බඩ ඇවිස්සෙන සුපිරි වීඩියෝ එකක් නේද ගයිස්. මීපැණි කෑවට මීපැණි මෙන්න මේ විදිහට කඩනවා දැකලා තියෙනවද? බලන්නකො ටැප් එකෙන් වතුර ගන්නවා වගේ හරි ලස්සනට ගන්න හැටි. wow බලන්නකො guys වතුර බටයකට හැන්දක් හයි කරලා ලස්සන වතුර මලක් නිර්මාණය කරලා තියෙන හැටි ඇත්තටම සුපිරිනේ. පැලේට හානියක් වෙන්නේ නැතුව වතුර වැටෙනවානේ. දාමුද ලයික් එකක්. ගෙදර දොරේ වැඩ කරන කට්ටියට නම් මෙන්න මේ මැෂින් එක මාරම විදියට ප්‍රයෝජනවත් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ තක්කාලි සුද්ධ කරන්න මහන්සි වෙන්න ඕනේ නෑනේ. සුද්ධ කරන්නේ කපන්න. සබහා දහමට අපි කවුරුත් යටයිනේ guys. මං එහෙම කිව්වේ ඇයිද කියලා ඔයාට දැන් තේරෙයි. ඈ මොකද්ද දෙයිනේ ඒ උනේ? හිතා ගන්නවත් බෑ නේද? අන්න ඒක තමයි සබහා දහමේ නීතිය කියන්නේ. ක්‍රීම් බිස්කට් එක ක්‍රීම් ටික විතරක් අයින් කරලා අපි ඕන තරම් කාලා තියෙනවනේ. ක්‍රීම් බිස්කට් එක ක්‍රීම් එලවෙන හැටි දැකලා තියෙනවද? දැකලා නෑ නේද? ඔන්න අද බලා ගන්නකො එහෙනම්. දැක්ක ගමන් ඇඟත් එක්ක හිරිවැටලා ගියාට කජු කෑවට කජු දෙලි සුද්ධ කරන හැටි දැකලා තියෙනවද? ඔන්න අද බලා ගන්නකො guys. ඇත්ත කියන්න කජු රස කර කෑවට කජු දෙලි සුද්ධ කරන හැටි දැකලා නෑ නේද?